ඔන්න ඉතින් ගොඩ කාලෙකින් ඔයගොල්ලොන්ට දිග බ්ලොග් එකක් අරගෙන එන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ළමයි කාලෙකින් ආපු දිග නිවාඩුවට මම මේ අපේ ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඒ යනකොට බස් එකේදී ගන්නපු වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි ඔයගොල්ලන්ට මේ පේන්නේ. ඉතින් වටේ පිටේ උපදූපත් හොය මං ගෙදර ගියා. ගෙදර ගියාම දන්නවනේ ඉතින් කන්න පුළුවන් හැම කෑම බීම ඉතින් කනවා. ඉතින් මේ තියෙන්නේ අපේ අම්මා හදපු කුරක්කන් කැඳ එක. ඒකත් ඔන්න එළියට වෙලා පරිසරයේ සුන්දරත්වය විඳින ගමන් රස කර කර මම බිව්වා. ඔන්න ඉතින් දවසක් විතර නිකන් ඉඳලා තුන්වෙනි දවසේ මම ගියා මගේ යාළුවෙක්ව හම්බෙන්න. මම මේ කැලේක නෙවෙයි ළමයි යන්නේ මගේ යාළුවා ගෙදරට. ඉතින් ඔන්න මම යන්න පුළුවන් කෙටිම පාරෙන් තමයි මේගොල්ලන්ගේ ගෙදරට ගියේ. ඉතින් ළමයි ග්‍රවුන්ඩ් එකක් මැදින් වැටලා තිබුණු ෂෝට් කට් එකකින් තමයි මම යන්න තෝරගත්තේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවනේ පාර කොච්චර අමාරුද කියලා. හරියට පාරක්වත් නැහැ. ඉතින් ඔන්න ඔහම කඳු නැගගෙන පල්ලම් බැහැගෙන තමයි මම මගේ යාළුවා ගෙදරට ගියේ. නන්නම් ඕගේ යන්තම් ග්‍රවුන්ඩ් එකට නැගගත්තා. මුන්ගේ ගෙවල් වලට යන්න තියෙන්නේ මේ මොනවද බලකොටු මැදින් යාළුවනේ ඔයගොල්ලන්ට පේනවද ඇතරදා බලකොටුවක් තමයි මේ තියෙන්නේ. මේ පේන්නේ බලකොටුවේ ගේට්ටුව. මෙතනින් පොඩි කැලෑ පාරකින් තමයි යන්න තියෙන්නේ. නෑ මම හිතුවක් කරේ මේ හොඳ පාරවල් තියෙනවා. මේෂ්නි ෂෝට් කට් එකක් තමයි මම පාවිච්චි කරේ. ඔන්න ඉතින් කඳු නැගගෙන පල්ලම් බැහැගෙන කොහොම හරි බාධක ජය අරගෙන මම ආවා පාරකට. පාරක් කියලා කියන්න පුළුවන් තැනකට ආවා. ඔන්න ඉතින් පාර දිගේ ගියාට පස්සේ මම දැක්කා ඈතින් මගේ යාළුවා බලාගෙන ඉන්නවා මං එනකම් මගේ බලාගෙන. ඉතින් එයාගේ චූටි හොරතලත් මෙන්න මේ විදිහට පාරට ඇවිත් තිබ්බා. ඉතින් ඔන්න යාළුවා ගෙදරට ගිහිල්ලා ටී එකක් හැමදීලා හරියට නිකන් මගේ ගෙදර වගේ. කොහොම හරි ඔන්න ටික වෙලාවක් ටයිම් ස්පෙන්ඩ් කරලා ෆොටෝස් ගහලා මමයි ගෙදර යන්න පිටත් වුණා. ඉතින් ගෙදර යද්දී ඔන්න මගේ යාළුවත් මගේ පස්සෙන් ආවා. මාවගෙන් හින්දාන්න මගක් වෙනකන්. ඔන්න ඉතින් ආයෙත්තර බලකුරු ටික බිඳගෙන අපි අර ග්‍රවුන්ඩ් එකට තමයි ආවේ. මොකද එතන ටිකක් වෙලා නිදහසේ අපිට කතා කර ඉන්න පුළුවන්නේ. ගොඩාක් දේවල් තියෙනවා ඉතින් කතා කර ඉන්න. මොකද හරියටම අවුරුද්දකට විතර පස්සේ තමයි අපි දෙන්න හම්බුනේ. මං අද අවුරුදු 1 කෝටි කල්පලක්ෂයකට පස්සේ ආවා ඉස්සුරියෝ බලන්න. මං ගෙදරින් එනකොට කෑම එකක් ගෙනාවා. ඒව තමයි තාමත් අපි අතෙන් පොඩි ළමයි හලෝ. ගෙදරින් කෑම ගේන්නේ අපි ඉස්සර වන්ද කෑම ගෙදර පත් අරගෙන එන. ඕයි මම කෑම දෙන්න ඇවිල්ලා උයනවා. මොනවා උයනකොට උඹ වට කියන දේ තමයි. නේ ඉතින් මං ඉස්සරටත් සම්බුදීලා ගෙදර ආවා. මොකද මට ඊළඟ දවසේ කොළඹෙන් තිබුණු නිසා. ඉතින් ළමයි ඔන්න ඔහොම තමයි
මම යාළුවෙක් ගෙදර ගිහිල්ලා ටයිම් ස්පෙන්ඩ් කරේ. ඉතින් යාළුවත් එක්ක හිටියේ. ඔන්න කොහොම හරි මේ තියෙන්නේ මම කොළඹ වෙන දවසේ ගානපු වීඩියෝ ක්ලිප්ස් ටික. ඉතින් මෙතනින් අද vlog එක ඉවරයි. බයි බයි.